දෙවියන්ට අභියෝග කරපු විද්‍යාව වෙනුවෙන් සටන් කරපු නූතන භෞතික විද්‍යාවේ පියා ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වූ ගැලීලියෝ ගැලීලිට එරෙහිව පල්ලිය ලබා දුන් නඩු තීන්දුව පිළිබඳවයි මේ කතා බහ. මේ සාකච්ඡාව ආරම්භයට පෙර එඩියුපප්තියට YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන ලෙසත් වීඩියෝව අවසානය තෙක් නරඹා ඔබේ අදහස් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. ගැලීලියෝ ගැලීලි කියන්නේ කවුද? ඔහු ලෝකයට දායාද කළ දේවල් මොනවද? මුලින්ම ඔහු ගැන සංක්ෂිප්ත අදහසක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ගැලීලියෝ ගැලීලි උපත ලබන්නේ 1564 පෙබරවාරි 15 වෙනිදා ඉතාලියේ පීසා නගරයේ ටස්කන් කියන ග්‍රාමයේ. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ ෆ්ලෝරන්ස් නගරයේ පාසලක. වයස අවුරුදු 17 දී පීසා සරසවියට ඇතුල් වෙලා උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ දර්ශන ශාස්ත්‍රය හා වෛද්‍ය විද්‍යාව යන විෂයන් යටතේ. නමුත් ඔවුන්ගේ පවුලේ ආර්ථික අපහසුතා නිසා අතරමැද විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දමන්නට ගැලීලියෝට සිදුවෙනවා. ගැලීලියෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමැද අතහැර දැම්මත් ඔහුගේ ප්‍රියතම විෂය වෙච්ච ගණිතය විෂය තවදුරටත් පොත්පත් ඇසුරු කරමින් හදාරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු තමන්ගේ පළමු කෘතිය වෙච්ච චලන රීතිය නැමැති කෘතිය රචනා කරනු ලබන්නේ. එය එවකට බුද්ධි ගවේෂකයන් අතර ඉතාම ජනප්‍රිය කෘතියක් බවට පත්වෙනවා. එතැන් පටන් විද්‍යාවේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැපකිරීමට ගැලීලියෝ කටයුතු කරනු ලබනවා. ඔහුගේ සොයාගැනීම් නැත්තං විද්‍යාවේ සංවර්ධනයට සිදු කළ ප්‍රධාන දායාදයන් කිහිපයක් ගැන මම ඉතා කෙටියෙන් කතා කරන්නම්. ගැලීලියෝගේ පළමු සොයාගැනීම වුණේ සරල අනුවර්තී චලිතය. ඒ සොයාගැනීමට පාදකුණේ දේවස්ථානයේ ගන්ටාරයේ ලම්බකය පැද්දෙන ආකාරයේ නිරීක්ෂණය කිරීම. මේ සොයාගැනීම සිදු කරන්නේ ඔහුට වයස අවුරුදු 19 දී. වයස අවුරුදු 25 දී ද්‍රවස්ථිතිය පිළිබඳව සොයාගැනීම් කිහිපයක් කරන්න ඔහු සමත් වෙනවා. ඒ වගේම තරල තුලින් ගමන් කරන වස්තුන්ගේ ස්වරූපය පැහැදිලි කරන්න ඔහු සමත් වෙනවා. ඒ වගේම අවලම්බනය පිළිබඳ නියමය සොයාගැනීම තවත් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක් බවට පත් වුණා. එම සොයාගැනීම ඔහු සිදු කරන්නේ පීසාහි ඇලවුණු කුළුණට නැගී බරින් අඩු සහ බරින් වැඩි වස්තුන් දෙකක් බිමට අතහැරීමේදී එකම වේලාවකදී වස්තුන් දෙක පොළවට වැටෙන බව පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම හරහා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයන් 4 සොයා ගැනීමට ඔහු 1616 කාලවකවානුවේදී සමත් වෙනවා. එම අයෝ යුරෝපා ගැනිමීඩ් සහ කැලිස්ටෝ යන චන්ද්‍රයන් ගැලීලියානු ප්‍රග්‍රහයන් විදියටත් හඳුන්වනු ලබනවා. ඒ වගේම උෂ්ණත්වමානය, වායු පීඩනමානය, දුරේක්ෂය ආදී සොයා ගැනීම් රැසක් සිදු කරන්න ගැලීලියෝට හැකියාව ලැබුණා. එහෙමනම් ගැලීලියෝ කියන්නේ කවුද? ඔහුගේ සොයා ගැනීම් මොනවාද කියලා දැන් අදහසක් ඔබට හැදින්න ඇති. මොකද්ද මේ ගැලීලියෝට පල්ලිය ලබා දුන්නු දඬුවම කියලා මම කතා කරන්නම්. මේ ගැලීලියෝ ජීවත් වෙච්ච කාලවකවානුවේ නිකලස් කොපර්නිකස් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා විශිෂ්ට සොයා ගැනීමක් කරනවා. ඒ තමයි සූර්ය කේන්ද්‍රවාදය. සූර්ය කේන්ද්‍රවාදයෙන් ඉදිරිපත් කළේ සූර්යයා වටා පෘථිවිය ඇතුළු සෙසු ආකාශ වස්තු පරිභ්‍රමණය වෙනවා කියන අදහස. මේ අදහස පල්ලිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරා. නමුත් නිකලස් කොපර්නිකස් ඉදිරිපත් කරපු සූර්ය කේන්ද්‍රවාදය තහවුරු වෙන විදියට ගැලීලියෝ සිය අදහස් ඉදිරිපත් කරා. විශ්වයේ සැකස්ම පිළිබඳ ප්‍රධාන ආකාර දෙකක් නමින් කෘතියක් රචනා කරපු ගැලීලියෝ පෘථිවිය චලනය වන බවත් සූර්යයා ස්ථාවරව පවතින බවත් ප්‍රකාශ කළා. මේ කෘතියට හා ඔහුගේ අදහස් පල්ලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. දෙවියන්ට බයිබලයට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ධර්මාධිකරණයේ නඩු පැවරීමක්ද සිදු කරා. ඒ මත පදනම්ව 1633 ජුනි 22 ගැලීලියෝගේ දණ්ඩනාඥාව ප්‍රකාශයට පත් කරනවා. මම මේ දණ්ඩනාඥාවේ විශේෂ කොටස් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. ෆ්ලොරෙන්ටීන්හි විසූ අභාවප්‍රාප්ත වින්සෙන්සෝ ගැලීලිගේ පුතා වූද සැත්තෑවියති ගැලීලියෝ වන තමා 1615 දී මෙම ශුද්ධ වූ ආයතනයන් හෙලා දැක තිබීමත් යම්මයෙකු විසින් උගන්වනු ලැබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් සත්‍ය විශ්වාසයන් ලෙස පිළිගැනීමත් එම මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් වූ හිරු චලනය නොවන බව හා විශ්වයේ කේන්ද්‍රය බවත් පෘථිවියේ චලනය වන බවත් ඒ විශ්වයේ කේන්ද්‍රය නොවන බවත් පිළිගැනීමත් එම මතය තම ශිෂ්‍යයන්ට ගෙන්වීමත් ජර්මනියේ සිටින මෙම මතයම දරන ගණිතඥයන් සමග සබඳතා පැවැත්වීමත් සූර්ය ලප යන තේමාව යටතේ ලිපි ලේඛන මුද්‍රණය කිරීමත් එම ලිපි ලේඛන මගින්ද ඉහත මිත්‍යා දෘෂ්ටික අදහසම තවත් වර්ධනය කිරීමත් ශුද්ධ වූ ලේඛනවල අඩංගු දෙයට විරුද්ධව වරින් වර උත්තර බැඳීමත් ශුද්ධ වූ ලේඛනවල අර්ථය තමාගේ අවබෝධයට අනුව යමින් යටපත් කොට දැමීමත්
මෙම උසාවියට ඉදිරිපත් කොට ඇති තමුන් විසින් තම ගෝලයකුට යවන ලද ලිපියක මුවාවෙන් ලියා ඇති ලේඛනය මගින්ද ඉහත මිත්‍යා දෘෂ්ටික අදහස තහවුරු කොට තිබීමත් එමගින්ද කොපර්නිකස්ගේ අදහස් අනුගමනය කර තිබීමත් මෙම සියලුම දේ ශුද්ධ වූ බයිබලයේ සත්‍ය අරමුණු හා සත්‍ය අධිෂ්ඨානයට එරෙහිවීමත් නිසා මෙම ශුද්ධ වූ ධර්මාධිකරණයට ශුද්ධ වූ විශ්වාසයන් පිළිබඳව දිගින් දිගටම ගොඩනංවන ලද සැකය පිළිබඳවත් අදාළ විධිවිධානයන් උල්ලංඝනය කිරීමේ හා වැරදි කල්ක්‍රියාව පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීමේ අරමුණින් යුක්තව මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව පරීක්ෂා කරන විශ්වීය උත්තරීතර වූ මෙම කතෝලික පරීක්ෂණ සභාවේ ශුද්ධ වූ පාප් වහන්සේ හා අතියුතුම් අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ විධානය පරිදි හිරු චලනය නොවී ස්ථාවරව තිබීම හා පෘථිවිය චලනය වීම පිළිබඳ සැකසහිත යෝජනා පිළිබඳ දේවධර්මචාරී විශේෂඥයන්ගේ මතය මෙසේ දක්වමු. හිරු විශ්වයේ කේන්ද්‍රය බව හා ඒ පිහිටා ඇති ස්ථානයෙන් එපිටට චලනය නොවන බවට පළ කර ඇති මතය විකාර සහගත හා දාර්ශනික වශයෙන් සාවද්‍ය වන අතර නිල වශයෙන්ම මිත්‍යා දෘෂ්ටික වේ. මන්දයත් ඒ ඍජුවම ශුද්ධ වූ බයිබලයට විරුද්ධව මතයක් ඉදිරිපත් කරන බැවිනි. පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය නොවන බව සහ එය චලනය වන බවටත් ඒ දිනපතාම තමා වටා කරකැවෙන බවටත් පළ කර ඇති මතයද ඉහත මතය හා සමානවම විකාර සහගතද දාර්ශනික වශයෙන් හෝ දේවධර්මයට අනුව සැලකුවද ආගමික විශ්වාසයන්ට අනුව හෝ වැරදිද වේ. මේ චෝදනාවන් පදනම් කරගෙන ගැලීලියෝට අදාළව දඬුවම ධර්මාධිකරණය ප්‍රකාශයට පත් කරනවා. ඒ දඬුවම මේ ආකාරයෙන් ප්‍රකාශයට පත් කරා. තමුන්ව 3 වසරක දඬුවමකට යටත් කරන අතර එම 3 වසර මෙම ධර්මාධිකරණයේ නිල බන්ධනාගාරයේ ගත කිරීමට තමුන්ට වැඩදායක ලෙස එම කාලයේ ගත කිරීමට තමා කළ වරදට පශ්චාත්තාප වෙමින් සෑම සතියකම සත් පශ්චාත්තාප දේව ස්තෝත්‍ර සියල්ලම කියවීමටත් තමාට නියම කරනු ලැබේ. එමෙන්ම තමාට ලබා දී ඇති දඬුවම් හා පශ්චාත්තාප වීම පිළිබඳ නියමයන් ඉදිරි කාලයේදී ඒවා සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වෙනස් කිරීමට අඩු කිරීමටද අප වෙත අයිතිය තබා ගනිමු. මෙන්න මේ ආකාරයෙන් ගැලීලියෝට අදාළව දඬුවම නියම කිරීම සිද්ධ කරා. හැබැයි ගැලීලියෝට මරණ දඬුවම නොලැබී මෙම දඬුවම හිමි වෙන්න බලපාපු කාරණා කිහිපයක් තිබුණා. ඒ වයින් ප්‍රධානම කාරණය වුණේ ඔහුගෙන් බලහත්කාරයෙන් ගත්තු පාපොච්චාරණය. ඒ පාපොච්චාරණයේ ධර්මාධිකරණයේ විනිසුරුවන් ඉදිරියේ දනගසා ඔහු කියවනවා. ඒ කියවා නැගිටිද්දී ඔහු යමක් සෙමින් ප්‍රකාශ කරනවා. ඒ තමයි මොනවා වුණත් ඒ චලනය වෙනවා කියලා. කොහොමුණත් මේ දඬුවම යටතේ වසරක කාල සීමාවක් ගැලීලියෝ සිරගතව ඉන්නවා. 1634 දී ඔහුව නිවාස සදස්සියට යටත් කරනවා. 1642 ජනවාරි 8 ඔහු මිය යන තෙක්ම නිවාස සදස්සිය තමයි පසු වෙන්නේ. ඔහු නිවාස සදස්සියේ සිටියේදීත් තමන්ගේ විද්‍යාත්මක දෘෂ්ටිය දශමයකින්වත් අඩු කරගත්තේ නැහැ. ඔහු නව විද්‍යාවන් දෙකක් යනුවෙන් කෘතියක් රචනා කරනු ලබනවා. රෝමානු කතෝලික පල්ලියේ බලය නොතිබුණු ඕලන්දයේදී ඒ ප්‍රකාශයට පත් කරනවා. එම කෘතිය පසු කලක ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඉහළින්ම අගය කරපු කෘතීන් අතරට එකතු වුණා. ගැලීලියෝ ගැලීලිට පල්ලිය දඬුවම් කරත් ඔහුගේ විද්‍යාත්මක සොයාගැනීම් වළදමන්න පල්ලියට හැකියාව ලැබුණේ නැහැ. මේ විද්‍යාත්මක සොයාගැනීම් තමයි අද දක්වා විද්‍යාව සංවර්ධනය වෙන්න මාර්ගයන් විවෘත කරේ. කොහොමුණත් පසු කාලීනව පල්ලියට ගැලීලියෝ ගැලීලි නිවැරදි බව පිළිගන්න සිද්ධ වුණා. ඒ සියවස් ගානකට පස්සේ 1992 ඔක්තෝබර් 31 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට දෙවන ජුවාන් පාවුල් පාප් වහන්සේ මෙසේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. කොපර්නිකස්ගේ තාරකා විද්‍යාත්මක න්‍යාය පිළිගැනීමෙන් ගැලීලියෝ නිවැරදි දෙයක් කළ බව අපි දනිමු. එහෙමනම් මේ කාරණා එක්ක විද්‍යාවේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් දැක්වූ ගැලීලියෝ ගැලීලි නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා පිළිබඳව සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. අවසාන වශයෙන් EduPub Theory YouTube නාලිකාව subscribe කරන ලෙසත් මේ සාකච්ඡාව පිළිබඳව ඔබේ අදහස් comments ලෙස ඉදිරිපත් කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා.